ආයුබෝවන් සිංහල විචාර අපගේ YouTube නාලිකාවට අපි ඔබව සාදරයෙන් පිළිගන්නවා. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝ පට නැරඹීමට දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. වැස්ස රචනාව. වැස්ස යන ස්වභාවික සංසිද්ධිය ජීවි අජීවි වස්තුන්ට සුජුවම බලපෑම් කරයි. ජීවය සඳහා අත්‍යවශ්‍ය සාධකයක් වන මේ වැස්ස පිළිබඳ රචනාවක් ලියන්න. සොබාදහම් මාතාවගේ අපූර්වතම වූ හාස්කමක් ලෙසින් වැස්ස උපමාවට බඳුන් කළ හැකිය. මන්ද වැස්ස හේතු කොටගෙන බාහිර පරිසර කලාපීය සියලුම සංසිද්ධීන් සිදුවන බැවිනි. වැස්ස යනු වායුගෝලීය ජල වාෂ්ප ඝනීභවනය වීමෙන් පසු ජනිත වන සහ ඉන්පසු බර අධික වීම නිසා ගුරුත්වයේ යටතේ ඇදවැටෙන විනිති ආකාරයක ද්‍රව ජලය වෙයි. වැස්ස ප්‍රධාන හේතුකාරකයක් කොට ගනිමින් සිදුවන ක්‍රියාදාමයක් ලෙස ජල චක්‍රය හැඳින්විය හැකිය. වැස්ස යන එකී ජල චක්‍රයෙහි ක්‍රියාකාරීත්වය තුළින් මෙපමණකැයි කියාගත නොහැකි තරම් ප්‍රයෝජනවත් දෑ සිදුවෙයි. ප්‍රධාන වශයෙන් කෘෂිකර්මාන්තය සඳහා වැස්ස මහත් ලෙසින් උපයෝගී වනු ලබයි. එහිදී වී ගොවිතැන එළවලු වගාව හා අනිකුත් සියලුම වර්ගයේ වගාවන් සඳහා ප්‍රමාණවත් ස්වභාවික ජල ප්‍රමාණයක් ලබා දෙමින් පස සාරවත් කරමින් ඵලදාව වැඩි දියුණු කිරීමට වර්ෂාව බෙහෙවින් උපකාරී වනු ඇත. එමෙන්ම වැස්ස තුළින් නවීන ලෝකයක් සඳහා වර්තමානයේ තුල ඉතාමත් වැදගත් වෙන විදුලියද උත්පාදනය කළ හැකිය. එනම් ජල විදුලි බලාගාර ක්‍රියාත්මක කිරීම සඳහා අත්‍යවශ්‍ය ජල සම්පත සැපයීම වැස්ස මගින් සිදු කරනු ලබයි. අහස් ගැබ තුළින් විවිධ ආකාරයක් මගින් පොළවට ජලය ලැබෙනු ඇත. එහිදී අයිස්, හිම, තුෂාර, ද්‍රව්‍යම යන ආකාරයෙන් ජලය භූමියට පත්වීම බලාපොරොත්තු විය හැකිය. තවද පානීය ජල පහසුකම් මෙම වර්ෂාව මගින් සපුරා ගනු ලබයි. අනුරාධපුරය, පොළොන්නරුව වැනි වැස්ස හිඟ ප්‍රදේශවල වැසි ජලය වැව් අමුණු බැඳ රැස් කර තබා ගනී. වැස්ස නැමැති එනම් කාන්තාර ප්‍රදේශ එසේ වීමට ප්‍රධාන හේතුව වනුයේ වැසි බින්දු පොළවට නොයන අතර ඒවා මගදී නැවත වාෂ්ප වී යන බැවිනි. ඉතේම වැස්සෙහි යහපත් මෙන්ම අයහපත් ප්‍රතිපලද රාශියකි. වැස්ස අධික වීම නිසා ගම් වතුර ගැලීම්, නායෑම් වැනි සිදුවීම තුළින් දේපල හානි මෙන්ම ජීවිත හානිද සිදුවීමට ඉඩකඩ ඇත. නිසි ලෙස වැස්ස ලැබීමටත් ජලය පස තුළ රඳවා ගැනීමටත් ප්‍රධාන වනුයේ ගස්වැල්ය. හැකිතාක් ගස්වැල් සිතුවා ගැනීමෙන් සොබාදහම විසින් අපට තිළින කර ඇති මේ වැස්ස නම් වූ උතුම් දායාදය අප ආරක්ෂා කර ගැනීමට වග බලා ගත යුතුය. ඉදිරිපත් කිරීම කවිෂා දෙව්මිනි. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝ පටයකින් හමුවෙමු. අපගේ චැනලය නැරඹීම වෙනුවෙන් ඔබට ස්තුතියි.